සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමාචාරිකාවට. ඉතින් මිත්‍රවරුනි, අද නම් ටිකක් වෙනස්ම විදිහේ කතාවක් ගෙන්නයි සූදානම. මම මීට කලින් ඔයාලට වැඩිය සයිෆයි සහ හොරර් කැටගරි එකේ මූවිස් ගෙනල්ලා නැහැ. ඉතින් අද වෙනසකටත් එක්ක මට ඉන්න එකක් ගේන්න හිතුණා. ඔයාලගේ ආදරණීය සිනමාචාරිකාව සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂ 3 මාජින් එකට ඉක්මනින් අරන් යන්න කියන මතක් කිරීමත් එක්ක අපි අද කතාවට යමු. අද කතාවේ නම තමයි Cold Storage. අද කතාව පටන් ගන්නකොට මිත්‍රවරුනි අපි දකිනවා ඉහළ ආසිදන් අභ්‍යවකාශ වස්තුවක් වේගෙන් කඩා වැටෙනවා. ඒත් එක්ක මිනිසෙක් කලබලෙන්ම කොහෙදෝ යනවා. අපි මේ දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයේ. හරියට මීට අවුරුදු 18කට පෙර. මේ මනුස්සයා කලබලෙන් මෙන්න ෆෝන් බොක්ස් එකක් ගාවටයි. ඔහු මෙතනට ඇවිල්ලා නාසක තමයි සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් නාසකෙන් මේ පණිවිඩය කනෙක්ට් කරන්න මිත්‍රවරුනි මෙන්න මේ ඩොක්ටර් හීරෝ කියන කාන්තාවටයි. මේ මනුස්සයා බොහොම බයලා තමයි කතා කරන්නේ. ඔහු දිගින් දිගටම කියනවා අපි මැරමින් ඉන්නේ කියලා. ඔයාලගේ ටැංක් එකකින් මොකක්ද ආවා? මොන ටැංක් එකක්ද? ටනාමි ඩ්‍රෝනියට කිට්ටුවෙන්. ඔයාලා නාසකෙන් නම් මේක ඔයාලට අයිති එකක්. බොහොම බයෙන් කතා කරන මේ මනුස්සයා දිගින් දිගටම උදව් ඉල්ලලා කෑ ගහනවා. මේත් එක්කම වගේන විශාල සුලිකුණාටුවක් එක්ක මේ සිද්ධිය අවසන් වෙනවා. ඉතින් පහවදා අලුත් දවසක ඩොක්ටර් හීරෝ දැනටමත් මේ ස්ථානෙට ඇවිල්ලා මේ ආපු සිද්ධිය ගැන පරීක්ෂා කරන්න. ඩොක්ටර් හීරෝගේ සහායට ටික වෙලාවකින් රොබර්ට් සහ ට්‍රිනී කියන ඉහළ පෙළේ හමුදා නිලධාරීන් දෙන්නෙකුත් දෙනවා. අනතුරුව කණ්ඩායම සේෆ්ටි ඇඳුම් ඇඳගෙන මේ අභිරහස හොයන වැඩි පටන් ගන්නවා. ඔවුන් මුලින්ම ඇතුල් වෙන්න අර මනුස්සයා කිව්ව ගම්මානයටයි. බැලුව බැලමට මිනිස් පුලුටක් හොයා ගන්නවත් නැහැ. කොහමද ටික වෙලාවක් යද්දි ඩොක්ටර් හීරෝ අර කියපු කැප්සූල් එක දකිනවා. මේක මොකද්ද කින්දමන්ද කියලා තාමත් හරියට දන්නේ නැති නිසා වැඩි ලඟ වෙන්න නැතුව ඉන්න එක තමයි හොඳ. වටපිටාව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලපු හීරෝ කියනවා කවුරු හරි මේක පිරිසිදු කරන්න උත්සාහ කරලා තියෙනවා. මං හිතන්නේ ඒක එතකොට තමයි සක්‍රිය වෙලා තියෙන්නේ. මේ දේ නාසකට අයිති එකක් බව ඔයාලටත් බැලුව බැලමට පේනවා ඇතිනේ. කොහමද මේ විදියට පරීක්ෂා කරමින් යනකොට තමයි ටිකක් බයිතන ජාතිය දෙයක් හීරෝ දකින්නේ. මේක හරියට නිකන් කොළපාට දිලීරයක් වගේ. අනතුරුව හීරෝ රොබර්ට්ට තමන්ව පොඩ්ඩක් ඔය විදියට අල්ලගන්න කියලා ටිකක් ලඟ වෙලා මේ දිලීරේ පරීක්ෂා කරන්න ගන්නවා. දෙවියනේ, ඇයි ඒක මොකද්ද? මන් දන්නේ නැහැ. ඒත් ඒක ලොකුයි. ඉක්මනින්ම වැටෙනවා. අනික එක පරපෝෂිතයි. හීරෝ විදියට ටික ටික ලඟ වෙද්දී මේ දිලීරේ එක පාට මේකේ දිහාවට එන්න හදනවා. කොහොම හරි මෙතනදී හීරෝ නොදැනුවත්වම ඇයගේ සපත්තුවට අර දිලීරේ පෑගෙනවා. මේ අතරවාරේ ට්‍රිනීට බොඩි එකක් හම්බ වෙලා. ඉතින් කට්ටිය මෙනවා ඒක ගැන බලන්න. හීරෝගේ සපත්තුවට පෑගෙච්ච දිලීරේ මේ වෙනකොටත් ඇයගේ ශරීරය පුරා පැතිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. වහල උඩට නැගලා බලනකොට බොඩි එකක් නම් තියෙනවා. ඒත් ඒ බොඩි එකට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක තමයි කාටවත් හිතා ගන්න බැරි. ටික වෙලාවක් ඇති තමයි කට්ටිය දකින්නේ මේ වගේ බොඩි හැම තැනම මෙතන තියෙනවා කියලා. ඩොක්ටර් හීරෝ මෙතනදී පැහැදිලිවම කියනවා මේ වැඩේ අනිවාර්යෙන්ම අර පරපෝෂිත දිලීරේ වැඩක් කියලා. ඒක මුළු මොලේම කාර්යක්ෂමතාවය චලනය ඉවසා ආවේගයන් පාලනය කරනවා. මේ සිද්ධ වෙලා තියෙන දේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. මේකේ තියෙන බරපතලකම ගැන මුළු ලෝකයක්ම අවධානය යොමු කරන්න ඕනි. කොහොම හරි ඉතින් ඊට පස්සේ අර දිලීරේනුත් සාම්පල්යක් ඔය විදියට අරගෙන කට්ටිය නැවතත් කැම්ප් එක කරා පිටත් වෙන්නයි හදන්නේ. මේ යනකොට තමයි අපේ ඩොක්ටර්ගේ ශරීරයේ දැනටමත් පැතිරෙමින් තියෙන දිලීරය එන්නම උඩුදුවන්න පටන් ගන්නෙ. පුදුමයි කියන්නේ මිත්‍රවරුනි මේ පරපෝෂිතය මගින් මොළයට සංඥාවක් යනවා දිගින් දිගටම පැතිරෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ පිස්සුවෙන් වගේ ඩොක්ටර් මෙතන හැසිරෙන්න පටන් ගන්නවා. ඇය කොහොම හරි උත්සාහ කරන්නේ මේ වෛරස් එක දිගින් දිගටම පතුරවන්නයි. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නම එකතු වෙලා ඩොක්ටර් හීරෝව නවත්තන්න උත්සාහ කරනවා. නමුත් ඇයගේ ආවේගය සහ කෝපය එන්නම් වැඩි. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි බව තේරුම් ගත්ත ඩොක්ටර් හීරෝ අන්තිමේට හිතා මතාම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා. ඉතින් මේ බිහිසුණු සිද්ධියෙන් පස්සේ මිත්‍රවරුනි මේ සම්පූර්ණ ප්‍රදේශයේම ආරක්ෂාව හමුදාව විසින් තහවුරු කළා විශාල වපසරියක් තුල න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ කරනවා. මොකද එහෙම නැතුව මේ වෛරස් එක විනාශ කරන්න විදියක් නැහැ. අනතුරුව හමුදා කණ්ඩායමක් විසින් මේ ලබාගත් වෛරස් එකේ සාම්පලය ඇමරිකාවේ පිහිටා තියෙන විශේෂ ආරක්ෂිත කඳවුරක් විතර අරගෙන එනවා. ඉතින් මේ විදිහට අභ්‍යන්තරයටම අරගෙන ආපු දිලීරය ඔය ආකාරයෙන් විශේෂ ආරක්ෂිත කුටියක තැන්පත් කරනවා. කොහොම හරි ඉතින් මේ විදිහට මේ සිද්ධිය සිද්ධ වෙලා මිත්‍රවරුනි කාලයාගේ ඇවෑමෙන් වසර 18ක කාලයක් ගත වෙනවා. මේ ගත වෙච්ච කාලය තුල මෙතන තිබ්බ හමුදා මූලස්ථානය දැන් එහෙම් පිටිම වෙනස් වෙලයි තියෙන්නේ. වර්තමාන කාලය තුල එක මිනිස්සුන්ගේ ආරක්ෂිත සේප පවත්වාගෙන යන සමාගමක් බවට පත් වෙලයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ට්‍රැවිස් කියන කොල්ල තමයි මිත්‍රවරුනි අද කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. එතකොට ඔය තඩියෙක් වගේ ඉන්න එකාගේ නම තමයි ග්‍රිෆින්. ඌ තමයි මේ ස්ථානයේ අයිතිකාරයා. අද දවසේ මේ ස්ථානෙට අලුතෙන් වැඩට කෙල්ලෙකුත් එනවලු. තමුසේ මෙයාට ලයින් දාලා හුවෙන්නේ නැහැ. එයා දැනටමත් මං ගැන හිතන්නේ කියලා ග්‍රිෆින් මෙතනින් පිට වෙලා යනවා. කොහොම හරි ඉතින් එදා රාත්‍රියේ වැඩ ටික කරමින් යනකොට ඔන්න දැන් අර කියපු කෙල්ලත් වැඩට ඇවිල්ලා. එයාගේ නම තමයි නයෝමි. මේ විදියට රාත්‍රී කාලේ ටිකෙන් ටික ගත වෙද්දී ඔන්න අද දවසේ පළවෙනි කස්ටමර් විදියට ගැහණු කෙනෙක් එනවා. Tamanට අයිති ආරක්ෂිත පෙට්ටිය බලන්න. මේ ගැහණු කෙනාට වයස දැන් 90ක් වෙනවා. ඒ වගේම අතෑගේ ඇනිවර්සරි එක. ඉතින් තමන්ගේ ලොකයක වෙතට ආව මේ වයසක ගැහණු කෙනා තමන්ගේ ආතර කතාවත් එක්ක ජීවිතය අවසන් කරගන්නයි හදන්නේ. නමුත් ඊට කලින් ටික වෙලාවක් නැප්පයක් දාන්න ඕනි කියලා ඔය විදියට ටිකක් නිදා ගන්නවා. තාමත් කිසිම ප්‍රශ්නයක් නැහැ මිත්‍රවරුනි. හැම දෙයක්ම වගේ හොඳින් කලාගෙන යනවා. මේ විදියට යනකොට තමයි අපේ ට්‍රෙවිස්ට හෝල් එක ඇතුලෙන් 아무තු ශබ්දයක් ඇහෙන්න ගන්නෙ. මිනිහටත් හිතා ගන්න බෑ මේ මොකක්ද කියලා. පස්සේ
නයමිටත් පොඩ්ඩක් මේ පැත්තට එන්න කියනවා. ඒක ගැන බලන්න. අනතුරුව දෙන්නත් එක්කලා මේ ශබ්දය ඇහෙන දිහාවට යද්දී කතා ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා නෝත් කැරොලිනා වලට. මධ්‍යම රාත්‍රියේම අපේ පරණ යාළුවෙක්ට දුරකථන ඇමතුමක් එනවා. හෙලෝ මම මේ කතා කරන්න විකුණන්න තියෙන 1978 ඩෙසර්ට් කාර් එක ගැන අහන්න. මේ පණිවිඩය ටිකක් අපැදිලි එකක් වගේ අපිට පෙනුනත් ඒකේ මොකක් මාරි බරපතලකමක් තියෙන බව රොබර්ට්ගේ හැසිරීමෙන් අපිට පෙනී යනවා. කතාවේ ෆ්‍රේම් එක ආයෙත් මේ දෙන්නට. ඔන්න ඔය බිත්තිය පිටිපස්සෙන් තමයි අර ශබ්දේ එන්නේ. නයෝමි කියන්නේ නම් මිත්‍රවරුනි නායට අහන්න නැති කෙල්ලෙක්. ඇයට මොකක් හරි කරන්න හිතුනොත් කරලාමයි පස්ස බලන්නේ. ඩයලෙක් කියනවා මේ බිත්තිය කඩලා එහා පැත්තෙන් එන මේ ශබ්දේ මොකක්ද කියලා බලමු කියලා. ට්‍රැවර්ස්ත් මුලදී මේ වැඩේට අකමැති වුණත් පස්සේ මෝඩයා වගේ වැඩේට කැමති වෙනවා. මේ අතරවාරේ තමන්ගේ සිකියුරිටි බොක්ස් එකෙන් සැටලයිට් දුරකථනයක් එළියට අරගත්ත රොබර්ට් ඇමරිකාවේ ප්‍රධාන හමුදා මූලස්ථානයේ වෙතට දුරකථන ඇමතුමක් අරගන්නවා. මොකද සිද්ධ වෙන්නේ? අපිට උෂ්ණත්ව වෙනසක් ගැන අර්ගන් වලින් ඇලර්ට් එකක් එනවා. අතාරලා තාපු ගොඩනැගිල්ලකින්. ඔව් මටත් ඒක ගැන හිතුණා. කාලගුණේ වෙනස් වෙන විදියට. මම 2007 හරියටම ඔය ගැන සටහනක් ලිව්වා. සිද්ධ වෙමින් පවතින විනාශය ගැන රොබර්ට් කලින් ඊටම තේරලයි තිබිලා තියෙන්නේ. නමුත් ඔහුට මේ ප්‍රශ්නේ විසඳන්න නම් අභ්‍යන්තර හමුදාවේ කෙනෙක්ගේ උදව් අවශ්‍යම වෙනවා. ඉතින් මේ ඇබිගේල් කියන කාන්තාව කියනවා තමන්ට ඉහලින් නියෝග නැතුව මට ඔබතුමන්ට උදව් කරන්න බෑ කියලා. ඒත් කොහොම හරි රොබර්ට්ට පුළුවන් වෙනවා මේ සිද්ධ වෙන්න යන දේ තුල තියෙන බරපතලකම ගැන ඇබිගේල්ට පැහැදිලි කරලා ඒකේ උදව් කොහොම හරි අරගන්න. මිත්‍රවරුනි 1x සයිට් එක ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලා පුළුවන් ලෝකයේ තියෙන විවිධ තරගාවලි බලන්න වගේම ඒවට ලංසු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එක කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා මුදල් තියාග විතරක් නෙමෙයි. iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වල ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුලේ ප්ලේ කරන්න පොඩි games ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එකේදී මතක් කරලා චාරිකාව 7 කියන කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තවත් විශේෂ අවස්ථාවක් ගැන ඔයාලට කියන්නයි හදන්නේ. චාරිකාව 7 කියන කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆ්‍රෙෂ් ඩිපොසිට් 5ක් අපි ගන්න ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පල්ලෙහා තියෙන WhatsApp channel join වෙලා ඉන්න. මේකට ඔයාට සල්ලි දාන්න වගේම සල්ලි ගන්නත් හරිම ලේසියි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි. ඔයාට මේකට සල්ලි දාන්න වගේම ඔයා දිනන සල්ලි වලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් ටයිපින් කරලාදී වැඩි විස්තර චෙක් කරලා බලන්න. ඔන්න දැන් ඒ පාර මේ චෝටුව අර බිත්තියත් කඩලා මේ බිත්තිය හැපැත්තේ සැඟවිලා තියෙන හරි අමුතු විදිහේ උපකරණයක් මෙයාලට දකින්න හම්බ වෙනවා. මේක වැඩ කරන්න මිත්‍රවරුනි උෂ්ණත සංවේදක උපකරණයක් විදිහටයි. මේ උපකරණය තුලින් දිගින් දිගටම යම්කිසි දෙයක් ගැන ඉන්ඩිකේට් කරනවා. නාමයට නම් මේ දේවල් ගැන හොයන්න පුදුම අමාරුවක් තමයි තියෙන්නේ. මේ දෙන්නත් දන්නවා මේ ස්ථානයේ කලින් තිබිලා තියෙන්නේ හමුදා කඳවුරක් කියන බව. ඒ කඳවුරට අදාළ සම්පූර්ණ සිතියමක් පවා මේ ස්ථානයේ තියෙනවා. ගබඩාව තියෙන පළවෙනි තට්ටුවේ සහ පහළ මාල දෙකේ විතරයි. ඒත් මේ ලැබ් එක ගැන තමයි එයාලා සැලකිලිමත් වෙන්නේ. ඉතින් මේ සිතියම් බැලුවම මිත්‍රවරුනි පොළව යටම තියෙන බේස්මන්ට් එකට යන්න ඔය විදිහේ පඩි වෙලක් තියෙනවා. මේක දැක්ක ගමන් ඉතින් නයෝමිට දැන් ඒකත් ගවේෂණය කරන්න ඕනිලු. මං කිව්වේ පුදුම අමාරුවක් තියෙන්නේ. පස්සේ සිතියමේ ෆොටෝ එකකුත් ගාගෙන දෙන්න ඔතනින් එළියට ඇවිල්ලා දැන් ඒකවට අර වැඩේ කරනව නැද්ද කියලා එකිනෙකා අතර වාද කරන්න පටන් ගන්නවා. ට්‍රෙවිස්ත් කොච්චර බෑ කියලා කට කිව්වත් ඉතින් අන්තිමේට මෝඩයා වගේ කැමති වෙනවනේ. පස්සේ දෙන්නත් එක්කලා එලිවේටර් එකේ පහළට යන්න ගත්තී. නයෝමිගේ පෙම්වතා කලබලෙන් වෙනවා. ඇය මුණ ගැහෙන්න. මිනිහා මොකක් මාරි දෙයකට හොදටම බය වෙලා ඉන්නේ. අර සිතියමේ තියෙන විදියට දැන් මේ දෙන්න දිගටම අර පඩි පෙළ හොයාගෙන යනවා. මෙතනට ආවම යාලට දකින්න හම්බ වෙනවා සිමෙන්ති වලින් වහලා දාලා තියෙන දොරක් වෝනින් බෝඩ් එකකුත් එකේ ගහලා තියෙනවා. මේ කිසි දෙයක් ගැන තැකීමක් නොකරන මේ දෙන්න මේ දොරට පහර දීලා ඒක විවෘත කරගන්නවා. එතකොට ආවම දෙන්නට පිස්සු ඇදෙන දේවල් ටිකක් තමයි දකින්න හම්බෙන්නේ. මේත් එක්ක මොකක් හරි එලාම් එකකුත් ඔන් වෙනවා. අතීතයේ හමුදා පරීක්ෂණ වලට පාවිච්චි කරපු දේවල් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඔතනින් චුට්ටක් එහාට වෙන්න ආවම දෙන්නට අර සොයමින් හිටපු පඩි පෙළ මුණ ගැහෙනවා. මේකේ දොර විවෘත කරනවත් එක්කම පහළ ඉඳන් ලයිට්ස් ඔය විදියට ඔන් වෙන්න පටන් ගන්නවා. හිතන තරම් වැඩි එච්චර ලේසි නෑ මිත්‍රවරුනි. පල්ලයට ගමන් කරනවා නම් අඩි 400කට වඩා වැඩි දොරක් තියෙනවා. ලේඩීස් ෆස්ට් කිව්වට ඉතින් ට්‍රැවිස් තමයි මුලින්ම ගමන් කරන්නේ. ඉතින් දෙන්නත් එක්කලා ඔය විදියට පල්ලයට බහින පටන් ගන්නවා. මේ අතරවාරේ අර මයික් කියන හාතයා නායමිව මුණ ගැහෙන්න ඇතුළට එන්නයි හදන්නේ. මිනිහා මොකේට වෙන්නේ නැත්නම් මේ හොඳටම බය වෙලා ඉන්නේ. ඩයලෙක් කාර් එකෙන් එළියට බහිනවත් එක්කම වගේ කාර් එක ඔය විදියට හෙලවෙන්න පටන් ගන්නවා. ඒක වෙන්න විදියක් නෑනේ. මං තමුසේ මැරුවනේ. මයික් ටිකෙන් ටික ඩිගේ ගාවට ලං වෙලා ඒක විවෘත කරනවා. පූසෙක් නීතලා තියෙන්නේ. අපිවත් එක්ක බය කරනවානේ. කොහොම හරි මුගේ අතින් නායමිගේ පූසට වෙඩි වැතිලා තියෙනවා. ඒත් මෙන්න මූ පාර පණ පිටින් නම් තමයි මිත්‍රවරුනි. ඒත් දැන් මූ සාමාන්‍ය පූසෙක් නම් නෙවෙයි. ඌ දැන් තනිකරම සොම්බි පූසෙක් බවට කන්වර්ට් වෙලා ඉන්නේ. ඉතින් ඔය විදිහට විකෘති ස්වභාවයෙන් පිසු නටන්න ගන්න මේ පූසා අන්තිමට තමන්ගේම ජීවිතය ඔය විදිහට නැති කර ගන්නවා. මේ වෙලාවේ මේ විසික් වෙච්ච දිලීරේ මිත්‍රවරුනි මයික්ගේ ශරීරයට විතරක් නෙවෙයි වනාන්තරයට මුවගේ ශරීරයටත් ඇතුල් වෙනවා. ඔන්න දැන් මේ දෙන්නා රිනිමක දිගේ පල්ලයටම බෑලා. ඔතනොත් තවටියක් ඉදිරියට එනකොට යාලට හම්බ වෙනවා විකිරණශීලීතාවය ගැන අනුතුරු හංගලා තියෙන දොරටුව. දැන් මේ පාර අපේ ට්‍රෙවස්ටත් පුදුම ඉත්තාවෙක්නේ ගහලා තියෙන්නේ. ඉතින් මිනිහා
මේ දොරටුව විදියට විවෘත කරනවා. කුටියට ඇතුල් වෙනවත් එක්ක මෙයාලට අමුතු සීතලක් දැනෙන්න ගන්නවා. උඩේ ගමන් කරන බට්ටයලලා බලද්දී ඒක පට්ටම සීතලයි. ඊගාට මේ දෙන්නයි දොරෙන් එහා පැත්තේ තියෙන දේ දකින්නවත් එක්ක හොඳටම බය වෙනවා. ඔයාට ඒක විවෘත කරලා බලන්න ඕනිද? නෑ මට නම් ඕනේ නෑ. පස්සේ දෙන්නත් එක්කලා ඉක්මනට මෙතනින් මාරු වෙන්න හදද්දි තමයි අප්පිරියසාගත දෙයක් දකින්නේ. මොකක්ද ඇත්තටම මේ මීයන්ට වෙලා තියෙන්නේ? මං හිතන්නේ මුන්ටත් අර දිලීරේ බෝ වෙලා. මේ දිලීරේ තියෙන භයානකම ගැන මේ දෙන්න දන්නවනම් එක මොහොතක්වත් මෙතන ඉන්නේ නෑ. කොහමද ටිකක් හරි මොලේ පෑදිච්ච ට්‍රෙවස් නෑමවත් එක්කරගෙන මෙතනින් එළියට එනවා. මේ වෙනකොට මයික්ගේ ශරීරයේ පුරාවටත් අර දිලීරේ පැතිරලා ගිහිල්ලායි තියෙන්නේ. මේ පරපෝෂිත ජීවයේ මගින් මයික් කියවලුවට දිගින් දිගටම සිග්නල්ස් යවනවා. තව මිනිස්සුන්ව හොයා ගන්න කියලා. ඉතින් මයික් තුවක්කුවත් අරගෙන වෙයාහවුස් එකට ඇතුල් වෙන්න හදද්දී මෙන්න අර ආසාදනය වෙච්ච ගෝනක් මෙතනට එනවා. මට පේන විදිහට මේ දිලීරේ ආසාදනය වෙන අය අතර මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙන පාටයි. මේ අතර පාරේ වෙද්දී අපේ රොබර්ට් මේ ප්‍රශ්නේ විසඳන්න මග එනගම මේ වැඩේට ඇබිගේල්ගෙන් රහසෙම සහාය පැතුවත් ඔන්න දැන් ලොක්ක පොඩ්ඩක් මේ වැඩේට බරබරේ දානවා. මේ වගේ පුටුවල ඉන්න මිනිස්සු කොහොමත් ඉතින් පණ්ඩිතයිනේ. මුන්ට ඒ වගේ කිසි වගකීමක් නැහැනේ. මු කියන අපි හැම දෙයක්ම වගේ කිසිම ප්‍රශ්නයකින් තොරව තහවුරු කරලායි තියෙන්නේ කියලා. කෙසේ නමුත් ඇබිගේල් සහ රොබර්ට් මේ මෙහෙම රහසය සිද්ධ කරගෙන යන එක නවත්තන්නේ නැහැ. ඇය දැන් වෘත්තීය මට්ටමින් නෙවෙයි පෞද්ගලික විදියට තමයි රොබර්ට් සහාය දක්වන්නේ. මොකද මේක මුළු ලෝකයක්ම බේර ගන්න පුළුවන් අවස්ථාවක්. දෙන්නත් එක්කලා කුටියෙන් දැන් ටික ටික එළියට එනකොට නාමි දකින්න තේත් එක්ක ඇයට කියවෙනවා මේ මොන මගුලක්ද කියලා. ඔව් ඉතින් ඒක පාට්ටෝ විදිය අන්තට්ටුවක් තියෙන ගෝනෙක් ඇතුළේ ඉන්නවා දකිද්දි මඤ්ඤම් වෙන්නේ නැතුව තියෙయ్యే. දෙන්නත් එක්කලා මුගේ පස්සෙන් ඇවිල්ලා බලනකොට මුන් එලිවේටර් එකටත් නැගලා පහළට ගමන් කරනවා. දැන් ඔයාලටත් ප්‍රශ්නයක් ඇතිනේ. ඒ දිලීරේ කොහොමද මේ එළියට ආවේ කියලා. අන්න ඒක බලමු දැන්. ඉතින් හරියටම අවුරුද්දකට කලින් පාරිසරික උෂ්ණත්ව වෙනස් වීමත් එක්ක මේ දිලීරේ සක්‍රියතාවය වැඩි වෙලා ඒක ගබඩා කරලා තිබ්බ ස්ථානෙන් එළියට ඔය විදියට ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ ව්‍යාප්ත වීම මේ විදියට වසරක් තිස්සේ සිද්ධ වෙලා හරියටම දැන් පැයකට කලින් තමයි ඒකේ ආරක්ෂිත කුටියෙන් එළියට ආවිලා තියෙන්නේ. එළියට ආවිලා දෙන මේ දිලීරේ දකින්න කැරපොත් එක්ක ඒකේ රස බලනවා. අනතුරු මේ කැරපොත් ඔය විදියට දිගින් දිගටම ඇවිල්ලා ඌ වහුවෙලා තියෙන මිත්‍රවරුනි මයික්ගේ කාර් එකට. අන්න එතනින් පස්සේ තමයි මේ දිලීරය කාර් එකේ ටයර් එක දිගේ ගිහින් මයික්ගේ පූසට ආසාදනය වෙලා තියෙන්නේ. දැන් එහෙනම් කට්ටියට විස්තරේ තේරෙන්නේ නැතිනේ. පඩිපෙළ දිගේ මේ දෙන්න උඩට එනවත් එක්කම අර සතාහරි අමාරුවෙන් ඇවිදගෙන යනවා දකින්නවා. ටික වෙලාවක් යද්දී එක පාට මේ දෙන්න දිහා බලුත් මේ ගෝනා මේ දෙන්නගේ දිහාවට වේගෙන් දුවගෙන යනවත් එක්කම පුපුරා යනවා. වෙලාවට තමයි මෙයාලගේ වාසනාවට අර දිලීරේ මෙයාලගේ ඇඟේ ගෑවුන්නේ නැත්තේ. ඔන්න දැන් අලිමදිවට කොටි කියලා අනිත් පිස්සු ආතයක් එනවා. මේ සොම්බි ඇවිල්ලා එක පාට මේ දෙන්නට වෙඩි තියන්න පටන් ගන්නවා. දෙන්න ඉක්මනට මෙතනින් පලාතුවද්දී වෙඩි ශබ්දයට නිදානිට වයස ගෑනු කෙනාටත් ඇහැරෙනවා. පල්ලෙයා මාළට ඉක්මනට මාව මේ දෙන්න ආරක්ෂිත කුටියක් විතර ගිහින් ඒක තුල හැංගෙනවා. හැංගිලා සත්තන කර විදිහට ටික වෙලාවක් බලාගෙන ඉද්දී සොම්බි ඇවිල්ලා වටපිට පොඩ්ඩක් බලලා හැම මෙතනින් යනවා. යන්න හදද්දිම ටෝච් එකක් බිමට පත බෑවෙනවා. මේ වෙලාවේ මයික් ඒක දිහා හැරිලා බලනවත් එක්කම ඊට කලින් ඒ ෂණයෙන් ට්‍රවස් එක ඇදලා අරගන්නවා. පිටිපස්ස බල මයික්ට කිසි දෙයක් පේන්නේ නැති නිසා සොම්බියා මෙතනින් පිට වෙනවා. ඒත් ඉතින් ට්‍රෙවස්ටත් අතපය තියන් ඉන්න බෑනේ. පොඩ්ඩක් පිටිපස්සට එනවත් එක්කම දඩම් බඩම් ගාලා මොනවද වගේක් වැටෙනවා. ඊට පස්සේ ඉමිඩ ට්‍රෙවස් දොර වහන්න කියලා දොරකවට අත ඔය විදිහට යවනවත් එක්කම මයික් යත එක පාටම ඔය විදිහට එතනින් ඇතුළට එනවා. බයලා උතටම කෑ ගන්නවත් එක්කම දොර නම් ඔය විදිහට වහලා දානවා. හැබැයි මයික් යත නම් ගන්න දෙයක් නැහැ. අවුලක් නැහැ. ඉතින් දැන් ඌ කොහොමත් සොම්බියෙක්නේ. තම ගමන අවසන් කළ රොබර්ට් මේ වෙනකොට නගරයට ගොඩ බෑලා ඉන්නේ. ඉතින් ඔහු අරගන්න එයාපෝට් එකට එන්නේ ඔහුගේ පාර්න මිතුරියක් වෙච්ච අපිත් දන්න ට්‍රිනි. පස්සේ දෙන්නත් එක්කලා මෙතනින් පිටත් වෙනවා. මේ යනකොට ඇබිගේල්ගෙන් කෝල් එකක් එනවා. අර ප්‍රදේශයේ සිට සිවිලියන් කෙනෙක්ගෙන් හදිසි ඇමතුමක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් නායමි සහ මේ දෙන්න තමයි මේ දුරකථන ඇමතුම අරගෙන තියෙන්නේ. ඇබිගේල් මෙතනදී මේ ඇමතුම කෙලින්ම රොබර්ට්ට සම්බන්ධ කරනවා. මේ සිද්ධ වෙන්න යන විනාශය ගැන සම්පූර්ණ විස්තරය මෙතනදී පැහැදිලි කරන රොබර්ට් අන්තිමේට මේ දෙන්නට කියනවා විනාඩි 50කින් මං උතනට එනකන් ආරක්ෂිතව ඉන්න කියලා. දුරකථන ඇමතුම තියෙනවත් එක්කම ට්‍රිනි අහනවා ඒ දෙන්න මැරෙයි නේද කියලා. බොහෝ දුරට මයික් සොම්බියා තාමත් මේ දෙන්න කුටිය ගාවට වෙලා බලාගෙන ඉන්නවා. නාමි කිසි දෙයකට බය නැති පඬිත ආච්චි කෙනෙක් වගේ පෙන්නුවත් ඩයල් එක දැන් නම් හොඳටම බය වෙලා ඉන්නේ. ට්‍රෙවස්ටර් නම් මේ කුටියට වෙලා බය හැංගිලා හිටියා ඇතිලු. මිනිහට ඕනි කරලා තියෙනවා කොහොම හරි මේ සොම්බි වෛරස් එකෙන් ලෝකේ බේරගන්න. හැබැයි ඉතින් නාමි නම් මේ කුටියෙන් එළියට යන්න අදිමදි කරනවා. කොහොමද ටික වෙලාවක් යනකොට මේ දෙන්නට වාහන කීපයක ශබ්දයක් ඇහෙන්න ගන්නවා. මේ දෙන්න මුලින් නම් හිතන්න ගන්නවා ඒ අර හමුදාවේ වෙන්නේ නැති කියලා. ඒත් මෙච්චර ඉක්මනට එන්න විදියක් නැහනේ. ඉතින් ඩ්‍රිවින් ඇතුළුගේ යාළුවෝ සෙට් එක තමයි පොරගේ ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ශබ්දය ඇහෙනවත් එක්කම මයිකුත් මෙතනින් නැගිටිනවා. ඩ්‍රිවින් යාළුවෝ සෙට් එකත් එක්ක ඇතුළට එනකොට මේ සිද්ධ වෙලා තියෙන විනාශය දකිනවා. ඒත් මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. තව පොඩි වෙලාවකින් ඔවුන්ට අත් වෙන්න යන ඉරණම ගැන. තමන්ගේ යාළුවන්ට හොරෙන් උස්සපු ටීවී වගේක් පෙන්වන්න තමයි එක්කන් ඇවිල්ලා තියෙන්නේ. මේ අතර වාරේ මේ දෙන්න කොහෙද මේ හොරකමනක් යන්නේ? තාප්පයක් උන්නොත් දෙන්නත් එක්කලා විදියට පැනලා නිවසක ගබඩා කාමරයකට ඇතුල් වෙනවා. ඉතින් ගබඩා කාමරේ තිබිලා මේ දෙන්න අරගත්ත ඔය මිත්‍රවරුනි න්‍යෂ්ටික බෝම්බයකුයි. කොහොම හරි මේකත් අරගෙන දෙන්න හෙමින් සීරුවේ මාරු වෙන්න හදද්දී ෂොට්ගන් එකක් උස්සගෙන
කොල්ලෙක් එක පාට එනවා. බය වෙන්න දෙයක් නෑ. මේ ට්‍රිනීගේ පුතා පැනලා තියෙන්නේ තොරෙන්ම තමන්ගේම නිවසටයි. කොහොමද මේකත් අරගෙන මේ දෙන්න මෙතනින් පිට වෙද්දී දැන් මේ දෙන්න මෙතනින් දැන් වාද කරනවා එළියට ගිහින් ලෝකෙ බේර ගන්නවද නැත්ද කියන එක ගැන. ඔයාට එන්න බැයි නම් මං ගියාට පස්සේ දොර ලොක් කරගන්න. මම කිව්වා බිත්තිය කඩලා හිඩසක් හදන්න. ඔයා බිත්තිය කඩලා හිඩසක් හැදුවා. ඔයා මං කියව හැම දෙයකටම එකග වුණා. මාත් දැන් ඔයා කියන දෙයට එකග වෙනවා. ඔන්න එහෙනම් දෙන්නත් එක්කලම දැන් ලෝකෙ බේර ගන්න යනවා. ග්‍රිෆින් ඇතුළුගේ යාළුවෝ සෙට් එක දැන් අර ටීවී ටික එළියට අරන් යන්න පටන් අරගෙන මේ දෙන්න දකින්න දැන් නම් මයික් හොඳටම සොම්බියෙක් පාටපත් වෙලා ඉන්න විදිය. ඉතින් මුන් සෙට් එක හොයාගෙන මෙතනට ආව මයික් එක පාටම අර දිලීරේ තමන්ගේ ශරීරයෙන් වමාරන්න පටන් ගන්නවා. අනතුර රෝල්ඩෝ එක වහලා ලොක් කරලා දානවා. දැන් ඊගාට මයික් මේ දෙන්නගේ පස්සෙනුයි පන්නන්න ගන්න. ඒත් වැඩිදුරක් ඉන්න හම්බෙන්නේ නැහැ. එක පාට මයික් කර වයසක ගෑනු කෙනාගේ වෙඩි පාරට හසු වෙනවත් එක්ක පුපුරා යනවා. අර මිනිහාගේ මොකක් හරි අවුලක් තිබුණා. මං හිතන්නේ ආච්චිට වැඩි ඇස් පේන්නේ නැහැ. ඇහිච්ච වෙඩි ශබ්දත් එක්ක ග්‍රිෆින් හිතන්න ගන්නවා පල්ලෙයා කවුරු හරි වෙඩික්කාරයෙක් ඉන්නවා කියලා. රොබර්ට් දැන් අර ස්ථානයට ළඟා වෙන කමනුයි ඉන්නේ. ඔහු ඇබිගේල්ට කතා කරලා කියනවා තමන්ට චන්ත්‍රිකා දර්ශන වලින් හීට් සිග්නේචර් සලකුණු අවශ්‍යයි කියලා. මොකද මේ වෛරස් එක ආසාදනය වෙච්ච මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය ගොඩක් වැඩි. ඉතින් ඒකෙන් මෙයාලට පුළුවන් වෙනවා ආසාදනය වෙච්ච අයවයි නැති අයවයි වෙන් කරලා හඳුනගන්න. ග්‍රිෆින් තමන්ගේ යාළුවත් එක්ක පහළ තට්ටුවට මේ වෙඩි ශබ්දය මොකක්ද කියලා බලන්නෙත්දී ඌට ට්‍රෙවර්ස් තමයි මුණ ගැහෙන්නේ. ග්‍රිෆින් හිතනවා මේ වෙඩි ශබ්දය ට්‍රෙවර්ස් විසින් සිද්ධ කරපු එකක් කියලා. මෙච්චර මේ සිද්ධ වෙන යන භයානක දේ පැත්තකින් තියලා ග්‍රිෆින් ටෝන කියලා තියෙන දැන් ට්‍රෙවර්ස් වල්ල ගන්නයි. මේ වෙලාවේ කට්ටියටම ඇහෙන්න ගන්නවා ඔය රෝලඩෝ එක පිටිපස්සේ ඉඳන් කෑ ගන්න අනිත් යාළුවෝ සෙට් එකේ ශබ්දය මුන් ටික නිකන් සොම්බිලා වගේ තමයි දොරට තඩි බාන්නේ. ට්‍රෙවර්ස් මෙතනදී පැහැදිලිවම කියනවා ඔය දොර විවෘත කරන්න එපා කියලා. ඒත් ඉතින් මේ මෝඩයා ට්‍රෙවර්ස්ට කියලා මේ දොර විවෘත කරන්න හදනවත් එක්කම ට්‍රෙවර්ස් ඒ වෙනකොට මේ දොර ලොක් කරනවා. මෙහෙත් එක්කම නායමයි ආවිලා තමයි අපේ කොල්ලා මෙතනින් බේරගන්නේ. අනතුරු දෙන්නත් එක්කලා ඉක්මනටම මේ වෙයාහවුස් එකෙන් එළියට එනවා. එළියට එනකොට තමයි මේ දෙන්නට රොබර්ට් මුණ ගැහෙන්නේ. රොබර්ට් මුලින්ම ඇබිගේල් ලව්වා හීට් සිග්නේචර් එක බලලා තමයි මේ දෙන්නත් එක්ක කතා කරන්න ගන්න. ඔයාත් අපිට අර කතා කරේ. කොයාගේ කණ්ඩායම ඉන්නේ මම විතරයි. ඉතින් රොබර්ට් දැන් හදන්නේ මේ දෙන්නගේ සහාය ඇතුව මේ මෙහෙම සිද්ධ කරන්නයි. ආයෙත් මෙතන දොර ලොක් කරලා තියෙන්නේ. අනික මගේ යතුරු ටික උඹ ගාව. මේත් එක්කම එළියට යතුරු නම් එවනවා. මේ මොඩියා මේක විවෘත කරයි වගේ. වෙපන් ගැන මූලික අවබෝධයක් ඉක්මනින්ම ඔය විදිහට ලබා දුන්න රොබර්ට් ඊකාට මේ දෙන්නට ආරක්ෂිත ඇඳුමක් පෙන්නනවා. ඔයාලට ආයෙත් පහලට යන්න වෙනවා. මේ උපකරණේ තියන්න. ඒකේ තෝරගන්න පුළුවන් බලයක් තියෙනවා. 0.3 5 10 නැත්තම් කිලෝටන් 80යි. අපි 3න් යමු. නෑ සමහර විට 5න්. ඉතින් මේක මිත්‍රවරුනි න්‍යාස්ටික බෝම්බයක්. මේ දෙන්න අහනවා එතකොට ඔයා මොකද්ද කරන්න කියලා. මම මෙතනින් එළියට යන්න උත්සාහ කරන අයව විනාශ කරනවා. ඔයා හදන්නේ නැගෙනහිර කැන්සර් වලින් හැමෝම මරන්නද? අපි කවවත් මරන්නේ නෑ. පිපුරුම් වෙන්නේ පොළවේ ඉඳන් අඩි ගාණක් යට. මේ අවට ප්‍රදේශයට විතරයි විකිරණ බලපාන්නේ. ඒත් වායුගෝලයට නම් කිසිම බලපෑමක් වෙන්නේ නෑ. අනික ප්‍රශ්නෙත් විසඳෙනවා. දැන් හරිද ග්‍රිෆින් තම්සගේ අමාරුව කියලා තමයි මට අහන්න තියෙන්නේ. කමෙන්ට් ග්‍රිෆින් මුන් වෙපන් එකෙන් සැලෙන්ඩර් කරගෙන පල්ලා ඉඳන් උඩට එක්කන් එනවා. ඔන්න එහෙනම් දැන් මෙහෙම පටන් ගත්තා. ආරක්ෂිත ඇඳුම් දෙකත් ඇඳගෙන මේ දෙන්න නැවතත් බේස්මන්ට් එකේ පහළට ගමන් කරන්න පටන් ගන්නවා. රොබර්ට් ඩෙලී ඉඳන් මේ ස්ථානෙන් කාටවත් යන්න බැරි වෙන විදියට සියලුම වාහන ටයර් පංච් කරනවා. මේ දේ සිද්ධ කරමින් ඉන්නකොට ඇබිගේල් රොබර්ට් අනුතරයක් වීමක් කරනවා. රොබර්ට් මෙතන දෙක පාටම පිටිපස්ස ඇරලා දිහා බලනවත් එක්ක එයාව සොම්බියට රොබර්ට් වෙඩි තියලා විනාශ කළා දානවා. නමුත් රොබර්ට්ගේ කොන්දේ තිබෙන ප්‍රශ්නයක් නිසා ඔහු එතනම ඇදගෙන වැටෙනවා. මේ අතරවාරේ මේ දෙන්න බේස්මන්ට් එකටත් ඇවිල්ලා පඩිපෙළ දිගේ හිමෙන් සිවුර න්‍යාස්ටික බෝම්බය පහලට අරගන්නවා. ග්‍රිෆින් මුන් දෙන්නවත් අරගෙන වෙයාහවුස් එකෙන් එළියට යන්නයි හදන්නේ. රොබර්ට්ගේ තත්ත්වය මේ විදිහට පොඩ්ඩක් නරක අතර ඇරලායි තියෙන්නේ. මෙතනින් කාටවත් එළියට යන්න බැරි වෙන විදියට රොබර්ට් මේ බයික් ටික පුපුරවා හරිනවා. මේ පිපිරීමේ ශබ්දය ඇහෙනවත් එක්ක ග්‍රිෆින්ගේ අවධානය ඒකට යොමු වෙද්දී එක සොම්බියෙක් කොහම හරි මෙතනින් පැන ගන්නවා. අර න්‍යාස්ටික බෝම්බයත් අරගෙන දැන් මේ දෙන්න අර කුටිය වෙතටම ඇවිල්ලා බලනකොට තමයි දකින්නේ මේ දිලීරේ වේගයෙන් ව්‍යාප්ත වෙලා තියෙන බව. බෝම්බ එක තැනකින් ප්ලේස් කරලා ඒක සක්‍රිය කරන්න හදනකොට ඒක දැනටමත් සක්‍රියයි. රොබර්ට් ඒක සක්‍රිය කළාමයි මේ දෙන්නට ලබා දීලා තියෙන්නේ. දෙන්නත් එක්කලා රොබර්ට්ටත් බැන දැන් ඉක්මනටම පඩිපෙළ දිගේ උඩට යන්න පටන් ගන්නවා. ග්‍රිෆින් මූවත් අරගෙන එළියට එනවත් එක්කම රොබර්ට් මේ සොම්බියට වෙඩි තියලා දානවා. මේත් එක්කම ග්‍රිෆින් කාර්යය ගිහලා හැංගෙනවා. කෙසේ නමුත් දැන් රොබර්ට්ගේ වෙපන් එකේ ඇමෝත් ඉවරයි. මේ දේ තේරුම් ගත්ත ග්‍රිෆින් රොබර්ට් ගාවට ලං වෙලා ඌ ඉවරක් කරන්න හදනකොට ඒවා කොහෙද ඉතින් අපේ ට්‍රිනී ඉන්නක මේ දෙන්නටත් එළියට යන්න හදනකොටම අමුත් එක්ක හම්බෙනවා. නෑ ඔය දෙපාරක් හිතන්න නැතුව වෙඩි තියලා දානවා. මෙයාලගේ වාසනාවට තමයි මිතුරුනි බෝම්බ එකේ ටයිම් එක මෙයාලා පිස්සු නටලා එක්ස්ට්‍රා තප්පර 55ක් ආය ඇඩ්ඩුනේ. ඉතින් කට්ටිය මෙලියට ওই විදියට ආවට පස්සේ ඉක්මනටම වාහනයට නැගලා මේ ස්ථානේ පුළුවන් වේගෙන් පිට වෙනවා. කාලේ අවසන් වෙනවත් සමග මිත්‍රවරුනි විශාල න්‍යාස්ටික පිපිරීමක් මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. බලන්න මිතුරුනි න්‍යාස්ටික පිපිරීමක තියෙන භයානකකම සහ ප්‍රබලත්වය වර්තමාන කාලයේ මේ සිද්ධ වෙමින් තියෙන යුද්ධයේදී මේ වගේ දෙයක් පෙරවෙලාවක් හරි පාවිච්චි වුණොත් ඒකෙන් ලෝකෙට කෙතරම් විනාශයක් සිද්ධ වෙයිද? ඉතින් ওই විදියට තමයි මිතුරුනි කට්ටිය එකතු වෙලා ලෝකෙ බේරගත්තේ. ඉතින් කතාව ගැන මොකද channel subscribe කරගෙන කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. කතාවේ අවසාන හරිය අපිට පෙන්නනවා වනාන්තරයේ ඉන්න මුවෙක්ට තවදුරටත් අර වෛරස් එක හැදිලා තියෙනවා. එහෙනම් මිත්‍රවරුනි තවත් දවසක අපූර්ව කතාවෙන් හමුවෙන බලාපොරොත්තුෙන් මම අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.